Hello boys. Hello boys and girls. මොකද වෙන්නේ? ඉතින් මේ මගේ කලින් survival guide world එකට කෙලවුණා. ඇයි යන්න එපා. කෙලවුණා. ඉතින් අපි මුල සිට ආරම්භයක් ගමු නැවත. ඉතින් බොක්කලා මේ මම මේ ගේම් එකේ කරපු කිසිම දෙයක් තිබ්බේ නෑ වර්ල්ඩ් එකේ. ඊට පස්සේ මං කෙලින්ම වර්ල්ඩ් එකම ඩිලීට් කරලා දාලා මේ ආයෙ ගේම් එක වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරා. ක්‍රියේට් කරපු ගමන් තමයි මේ වීඩියෝ එක දැම්මේ. අපි ඉතින් ගේම් එකේ සුපුරුදු ආරම්භය කරමු පෝපේය කෙනෙක් විදියට මේ ඒ කියන්නේ Minecraft එකේ all boys නැතම මම වගේ දාර හොරු කරන වැඩේ තමයි මම මේ මුලින්ම කරේ. ගමෙන් හොරකම් කරා. අපි ගිය පාර ගත්තේ අර ගෙදරනේ. අපි මේකින් අනික් ගෙදර ගමු boys. හරි බොක්ක ගැම්මටම ඉතින් මේ මොකද කියන්නේ ගැම්මටම මේ බඩු ඉස්සන්න පටන් ගත්තා සුපුරුදු පරිදි. අනික මේ පාර මම නෝමලි නෙමෙයි ආවේ බොක්කලා මේ එක වා කෙලින්ම මේ නෙදර් පෝටල් එකක් හදන්න පුරුදු වෙලා. ඒ කියන්නේ ස්පීඩ් රන් විදියට. කලින් මගේ ස්පීඩ් රන් හැකියාව ප්‍රදර්ශනය කරන්න ගිහින් වුණ දේ දැක්කනේ. හරි ඉතින් බොයිස් කැම්මටම හොරකම් කරන වැඩේට බහිමු. හරි බොක් ඉතින් මේ ගැම්මටම හොරකම් කරගත්තා මල්ලි. කොහමද? අයියන හරි බොක්ක මං කිය හිටියේ මොකද්ද මේ වර්ල්ඩ් එකට කෙලවුණා අපි සුපුරුදු කලින් විදියට මේ හිටමු. මං හිතුවේ අරගෙද තෝරගන්න ඒත් ඒක අප්සෙට්. ඒක ඔළුවන් පුකේ අමාරුව තද වෙලා ඔයගොල්ලෝ පොඩ හිතන්න එපා. මගේ කැමරා සෙන්සිටිව් වැඩි. දැන් මේක තියෙන අයන් ටිකත් ගමු බං ඉතින් අපි. අයන් ටික එකතු කරගත්තා. ක්‍රාෆ්ටින් ටේබල් එකක් ක්‍රියේට් කරා. හදන්නේ නෑ අපි ක්‍රියේට් කරන්නේ ක්‍රියේට්. හරි ඔය තුනක් ඕනේ මට මේ දෙක එකක් තිබ්බාම ඇති. අපි වෙනසක් කරමු බං. හරිද වෙනසක්? මම දැන් මොකද්ද හදන්න හිටියේ? තේරුණා. මෙන්න මේකයි ෂීල්ඩ් එකයි ෆයිනලි වෝටර් බකට් එකයි. හරි ඔක්කොම හදද්දී මං හිතන්නේ බඩු ටික ඉවරුණා. ඒත් අපි දැන් ෆුල් ආම මල්ලි ඉදා එළියට යනවා. and basically ඕන කරන හැමදේම තියෙනවා බොක්කලා. හරි දැන් බූට් දෙක විතරයි අඩු. අපි බූට් දෙකක් දාගමු. දැක්කනේ ඉතින් දැන් කෙලින්ම ඉන්න සූද්දා සුදු පාට වෙලා. ඉතින් බං මාව subscribe කරපන්. ගොඩක් එමු subscribe කරා නෑ. බලු වැඩ කරන්නේ. මම පවුනේ අසරණ වෙනවනේ බං මේ. දැන් මෙතන හොද තියෙන ගේම් එකත් මේ විකාරයක් කරගෙන කැත කරගෙන මම මේ කොහෙද යන්නේ? බං
ඊයේ පාරක් මෙන්න මේකෙට ඉතින් තමයි මේ මම ඇද්ද ඉස්සුවේ මතකයිනේ ඔයාලට ඉතින්. දැන් ඉතින් අදත් ඒක එදා වගේ එදා විලසින් කරමු. හරි දැන් මේ තියෙන්නේ මගේ ඇද්ද බං. මේ කලින් තිබ්බ සුදු වැලන්නේ මං කිසිම දෙයක් හොරකම් කරගෙන නැහැ. හරි හොරා කියන්නේ එන්න එපා. ගහනවා කන පෙරන. මේ අපේ අනාගත කෑම සහ අද කෑම වේලට සප්ට යන පරිදි බඩ තියෙන. ඒක මම මෙතන එක මේකයි ගලව ගන්න. ඒ දන්නවද? මොලියම. හරි ඉතින් ඒක එන්නේ නැහැ. ඒක එන්නේ නැති වුණාට අපි සැලෙන්නේ නැහැ. මෙන්න මේ බ්ලොක් එකක් ප්ලේස් කරලා හරි ගන්න. හරිනේ බලු වැඩක් වුණා බොයිස්. මේ බ්ලොක් එක ගන්න කෙලවුණා. හරි මේක ඇතුළට නම් ආවා. හරි දැන් ආ එළියට යන්නේ කොහමද? මම මෙතන හිර වුණා. කියලා හිතුවට එහෙම නෑ බා. මගේ සුන්දර ගින්දර ඇද කලින් වර්ල්ඩ් එකේදී එකෙන් මට හොරා කිව්වා බා. ඒකෙන්ද මං දුකින්ද ඒ වර්ල්ඩ් එකකින් යන්න ගියා. වටෙන් පිටෙන් ඇහෙන සද්ද බද්ද ගණන් ගන්න එපා. ගෙදර ගින්න බොක්ක. මේ මං කියන්නේ ඔය කම්මැලි වෙන්න එපා, ලෝභ වෙන්න එපා. නිකන් තියෙන ලයික් බටන් එක ඔබ්ලා දාන්න. ඔබ්ලා දාපන් ඈ. ඔබලා දාන්න එපා, ඔබ්ලා දාපන්. එන්න මේ වගේ මම බ්‍රෙඩ් එක ප්ලේස් කරගන්නම්. දැන් පාන් හදන විලාව. ඉහේ ඩයමන්ඩ් දාලා පාන් හදන්න යන්නේ. දැක්කනේ මම ඒ තරම් දියුණුයි බා. ඩයමන්ඩ් වලින් පාන් හදලා කන්නේ. හරි දැන් අපි ඩයමන්ඩ් ටික වටිනා ද්‍රව්‍ය වෙන බැවින් මෙතනින් තියනවා. අයි බොක්ක ඉතින් මම අදම නෙදර් පෝටල් එක හදනවා. මොකද මං ගිය පාර නෙදර් පෝටල් එකක් හදන්න ගිහින් කරපු වැඩේ ඔයගොල්ලෝ දැක්කනේ. ඒකට සමාව ගැනීමක් ලෙසින් අද නම් ඇත් හරියටම පෝටල් එක හදනවා. අද පෝටල් එක හැදුවල බොක්කලා ලයිට් අප් කරන්න නම් වෙන්නේ දුක තමයි සම්සා. දැන් මට ඕනේ බ්ලොක් 4 ලොක් 4ක් ඕනේ. ඊට පස්සේ අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් ඕනේ. ඒ වෝටර් සෝස් එක ගන්න නෙමෙයි බං වෝටර් සෝස් එක. අරේ නේද බං ලාවා වල තිත්තේ මට ගන්න. ඒ ලයිට් යනවා වගේ දැනෙන්නේ මට විතරද මොකක් හරි වුණාද? බෝක්කලා ඉතින් යමන් ගෑම්මට යන්නේ ගෑම්මට. ඔය ගෑම්මට කී ගෑම්ම දැක්කනේ ගෑම්ම. අපි ගෑම්මෙන් යන්නේ බං. මේ වෙයින් මයින මොඩ් එකක් තියෙනවා මේ දාන්න ඕනේ නම් කියන් ඉතින් මේ අදම නෙදර් පෝටල් හදන්න ඕනේ නැහැ කියලා හිතුණා මට දැන් ඒක හින්දා බොයිස් බයි ටාටා. ඔයාලා මගේ වැඩ කෑල්ල මේ බලන්න. හරියන අප්පුඩියක් ගාලා මං ගියා. ඒ අප්පුඩි නෙමෙයි බං ඒ මොකක්ද ඒ කරේ? හරියන අපි ගියා බොක්ස් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ගියා.